හේයෝ වත්සාප් මොකද වෙන්නේ කට්ටිය සැබෙන් සනීපෙන් ඉන්නවද ඔන්න අද තලු බ්ලොග් එකක් ගෙනල්ලා කියලා නේද උඹලා හිටියේ නෑ නෑ අද ගෙනල්ලා තියෙන්නේ වීඩියෝ එකක් රියැක්ෂන් වීඩියෝ එක තමයි අද ගෙනල්ලා තියෙන්නේ මම මේ channel එකෙන් දාන පළවෙනි රියැක්ෂන් වීඩියෝ එක ඉතින් අඩුපාඩු ඇති ඉතින් සමා වෙන්න රත්තරනේ අඩුපාඩු තිබ්බොත් අපි ඉස්සරහට ලස්සනට අඩුපාඩු නැතුව වැටි කරගෙන යමු ඊට අද අපි රියැක්ට් කරන්න යන්නේ නෝඩි ප්‍රොඩක්ෂන් එකේ මෙන්න මේ වීඩියෝ එකට ඉතින් ඉස්සෙල්ලාම මතක් කරනවා අපිට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2000ට යන්න දෙන්න තව පොඩි ගාණක් ඉතින් කට්ටියම channel එක subscribe කරලා නැත්නම් පල්ලා දින subscribe බන්න subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා subscribe කරන්න අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න ඊගාට මොකද reaction කරන්න ඕන වීඩියෝ කියලා පල්ලා comment එකක් දාගෙන යන්න වීඩියෝ share පාරක් දාන්න එහෙනම් අපි වීඩියෝ එකේදී set වෙමු ඉතින් අද අපි ඇවිල්ලා තියෙන නෝඩි ප්‍රොඩක්ෂන් ලගේ අලුතින් දාපු වීඩියෝ එක දැන් දවස් 8කට දවස් 12කට කලින් දාලා තියෙන මේක මට බලන්න බැරි වුණා. ඉතින් මේක රියැක්ෂන් කරලා බලමු. එළගිරි. නෝඩි ප්‍රොඩක්ෂන්. මෝ සද්ද වැඩි. සෙට් එකේ ඉන්නවා බලමු. brother Oh. hey what's this Hey. විහාරට නම් වැදිලා වගේ ඇත්තට වැදිලා වගේ ඇස් දෙකක් පොඩි වෙලා නෝටි යන් බෝතලයක් ගන්නවද මාර කේස් brother මොකෝ කේස් එක කියලා අරු තව බෝතලයක් ගන්නව තව බෝතලයක් ගන්නවද අරු තව බෝතලයක් ගන්නවද මාර කේස් එක brother මොකෝ කේස් එක කියනවා brother මම pregnant බා අර ගල්ලාසන් සුදා Congratulations. මගේ එක thank you brother මේ බර ට්‍රැක බැලලා ඉන්නේ මං කිව්වා උඩ ගංජා ගස්සන්න එපා කියලා අඩෝ ඉන්නේ ගමන් pregnant උනේ උනේ ට්‍රැක්ද ඕනේ මුඩ ඔඩ්ඩි මුඩ ඔඩ්ඩි. යකෝ පිරිමි කවද්ද යකෝ pregnant උනේ අන්න ඒකයි ඊයේ රෑ ඉඳන් වමනේ කරපු විදිය මමනේ දන්නේ මචං මම ප්‍රෙග්නන්ට් මම දැන් අම්මා කෙනෙක් අයියෝ congratulations සුද්දා අයියෝ ඇත්තටම සතුටුයි දැන් අපි මාමලා ඔය බෙමියා මං කිව්වනේ මේ ට්‍රැක බැලලා ඉන්නේ මේ අනික උඹලා දන්න ඇයි පොම්ගේ ට්‍රැක බලන්නේ very sorry rebel very අපෙත් ඉන්නවා හරිද නිකන් ඉදි ට්‍රැක් පන්නන එක ඌ ට්‍රැක් පන්නගෙන අපෙත් පන්න ගන්නවා අපෙත් පන්නනවා ඌෙත් පන්නගෙන ඔය මගේ වීඩියෝස් වල ඉන්නවා ඔය මේ කොත්තු ගාපු කියලා මොකක් කර වීඩියෝක් දාලා ඒකේ හිම ඉන්නවා මේ ළඟදී ඔය ගෝල්ඩ් ෆේස් කියපු වීඩියෝ එකේ පල්ලා දිනවා වීඩියෝස් වල ලින්ක් ගිහින් බලන්නකෝ ඒ වගේත් ඉන්නවා යා මේ නම කියන්න ඕනේ නැහැ ඔයාලට තේරෙයිද උඩ කවුද කියලා sorry අනික මං උඹට කලින් කිව්වා පිරිමි කවදාවත් ප්‍රෙග්නන්ට් වෙන්නේ නැහැ කියලා උඹට ඔය ට්‍රැක බැලලා ඉන්නේ දැන් උඹ පොඩ්ඩක් ඔලුව තියාගෙන නිදාගනින්කෝ එතකොට හරියයි sorry very sorry මට පොඩ්ඩක් පැන්නා sorry මම අත කරන්නේ නැතුව ඔළුව තියාගන්න sorry මම එළගිරි මේ ඉදි අය පාවුණා පාතර වුණා අතර පුදි හය පහ වුණා පහනේ පහ හතර වුණා හතර පුති මයි තුනයි මම එකයි තව බෝතලයක් බෝ ගාම් තව බෝතලයක් ගාමු බයි බයිට මංගා අජෝ respect brother අජෝ මොකෝ සීන් එක මචං බබා පයින් ගහනවා අජෝ අරගේ මූණ වල පාරද කාගේද අපේ මට මුගේ නම් මතක නැහැ හරිද කවුද අපේ මේ ජුවානේ නා ජුවාගේ හරි නෑ නම් මම කිව්වා මං ජුවාගේ මූණ වල පාරද අඩෝ ඔයි මෝල් බැටර් යානයක් මේ බය කරන්න එපා බල්ලෝ
තිබ්බ අන්තිම සිගරට් එක අරුන්ගේ බේරම් මෙතනට ආවම් පත්තු කරන්න. ඔබ මොකද මෙතන ආතල් ගන්නෙ? නෑ ඔයි හරි සෝරි. ඒක නෙමෙයි කියන්නේ. අරයා බිව්වට පස්සේ වෙන ට්‍රැක් නේ දෙන්නේ. මම දැක්ක ඊයේ රෑත් වෙනම ඔඩ්ඩි ටිකක් එලිනවා. එයා බිව්වාම විතරක් නෙමෙයි. එයා පියවිසියෙන් ඉද්දි ඔයිට වැඩි ට්‍රැක් දෙනවා. නෑ බෙමියාගෙන්නේ කියන්නේ. දවසක් මෙයාට කෙල්ලෙක් එක්කන් එන්න ඕනේ කියලා අපේ කොල්ලෙක් කාමරයක් සෙට් කරානේ. මේ ආයි මම උග ගලවලා බලන්නද? ගලවන්නේ නෙමෙයි. ඔයා ඕන දෙයක්. ඒයි නෝටි උන දේවල් කරන්න වීඩියෝ ඇතුලේ අඩෝ බෙමියා එන්න පොට නම් උත නෑ අම්මෝ මම හිතුවට වඩා මේක ලොකුයිනේ. ඔව් ඒකනේ මං ඊරය වාට කිව්වේ. බබා මේ මම මේක අල්ලලා බලන්නද? වාට මං කලිනුත් කිව්වනේ ඔයා අල්ලන්න. මට දැන් අල්ලලා ඇති. ඔයාට සනීපයක් දැනෙන්න මම මේක liver කාලා බලන්නද? උන්දර ගාඩ වෙලා දැන් තමයි උන්දම හරි මේ වගේ දානවා නම් 18 ප්ලස් කියලා දාන්න. හරිද? කවුද මේක එඩිට් කරන්නේ? බෙමියද? නෑ මං බෙමියා නෙමෙයි මං කියන්නේ මේ පොර තමයි එඩිට් කරන්නේ. හරිද? කවුද මට මේ දේශාන් බාතිය නේද? මම හරි නේද? තරහ වෙන්න බෑ නම් වැරදියට කිව්වා කියලා. හරිද? ඔය වගේ ඒවා දාද්දි 18 ප්ලස් කියලා දාන්න ඕනේ. මේ පොඩි ළමයිත් බලනවානේ. හරිද? අපි මේ දුරට උන් කඩගෙන ඇයිද? අපි මතක සෙට් කරලා දීලා එහෙම අනේක හරිනේ නෝ. නෝ අපිට ඉන්න බලුකම් එක්ක අපි මේ දෙන්න කරන්න ඕනේ. කඩගෙන ඇයිද? ලා බෙමියා කට වීදරෝ ඔය මොකද? ඊර දොනි කකුල දුවාල කරා. ඒක පොඩ්ඩක් ලෙහෙලා කරුවා. ගොඩක් විදිනවා කිව්වේ හින්දා කටේ පොඩ්ඩක් උපා ගත්තා. බෙමියා උගත්ත බං මෙයාර මම කියපු ඔක්කොම ආපෝ හරව ගන්න හරිද දේශාන්ට කිව්වා මේ 18 ප්ලස් ඒව දාන්න එපා හරියට එලකිරි ඔයා කරන විදිහට කරන්න ඒව දාන්න ඕනේ නැහැ ඉතින් නෑ ඔය වගේ දෙයක් කරයි කියලා නේ මයි අරුගේ වැඩ අඩේ සිරාවට මේ දෙන්න ඔය දෙන්න වද්ද වචන් කරන්නේ පන්සලේ වගේනේ තම්පි භවති චින්ති තම්පි විරස්සති මේ ලෝකේ ඉතන දෙවෙන්න වෙන දේ හිතාගන්න බෑ වහන්සේ සමහරට විශ්වාස කරන එකකුත් නෑ මම දැන් හැදුනා මම මේ පළවෙනි දැන් හැදෙන්න තීරණය කරා මමත් හැදුනා දැන් මං අවුරුදු 2ක පළවෙනි විතර ඉඳන් හැදෙන්න උත්සාහ කරා මට ගිය අවුරුද්දෙත් බැරිුණා ඊට කලින් අවුරුද්දෙත් බැරිුණා ඒ වුණාට මම මේ අවුරුද්දේ හැදුනා කියලා නේද උඹලා ඉඳන් හිටියේ නෑ අවුරුද්දක් බැරි වෙච්ච වට මේ අවුරුද්දේ හැදෙන්න පුළුවන් වෙයි කියලා හිතනවාද
බොරු මෝඩේ වුණේ බං උඹලා අවුරුද්දක් බැරි වුණාට මේ අවුරුද්දේ හැදෙන්න බැරි වුණා පළවෙනි දෙයට අපි අවුරුද්දක් try කරමු ඉතින් මම ආයි බොන්නේ මාව හදන්න බැරි මිනිස්සෙක් වෙන්න පුළුවන් බොන්නේ නැහැ මගේ හිත දන්නවා මට හැදෙන්න පුළුවන් මං ආයි බොන්නේ ඊයේ 31 කරා පාටිය මම ගියේ නැහැ මොකද පන්සල් එන්න ඕනේ අර කාලා කන්නේ ටික ඊයේ හොඳටම බීලා කාලා වහන්සේට විශ්වාස නැත්තම් මේ බලන්නකො මේ හොඳටම බීලා මේ තාම් බොන මේ වැඩි පාවට කලින් ස්ටේටස් එකක් දාලා හ්ම් මට කිප්ටි දැම්මනේ අරුන්ට මාව මතක නෑ කියලා. උඹලා කිව්වනේ මං උන්ව කපලාපු ඉන්න උම්මාව අමතක කළා කියලා. යකෝ මෙන්න ගන්නවා කෝල් එක. අන්න නියම යාළුවෝ අරු සෙට් එක බොනවා ඒ උනාට මූ කොහේ හරි මම ට්‍රිප් එකක් මොකක් කර යන්න නැත්තේ මග හරින්න බැරි හින්දා යන්න නැත්තේ කොල්ලට කෝල් කරලා ඉතින් වීඩියෝ කෝල් එකෙන් හරි පෙන්නනවා ඇති මම හිතන්නේ වීඩියෝ කෝල් එකක් වෙන්න ඇති ගන්නේ මේ බොන දාන පෙන්නනවා ඇති බලමු මෙයාගේ සැප දුකාන්නට ගන්නවනේ බං කෝල් එක අන්න ඒකේ වෙන්න ඕන බලමු මේ මොකටද ගන්නෙ? විශ් කරන්න ගන්නෙ බලපන් ආන්සර් කරපු ගමන්. පළවෙනි දනේ අවුරුද්දට විශ් කරන්න ඔන්න ඔගේ කේස් එක හරියට මට දැන් මීටර් උනේ හැපි නිව් ඉයර් කියලා කියන්නේ නැද්ද කියලා හොඳේ. හරි ආන්සර් කරපන් ඉස්සර. බලපන්. අඩෝ තරියා 38,000 දානවා කෝයි 31 රෑ ඉඳන් බොන්නේ අද පළවෙනිද එන ගාලා වගේ බිල ගෙවා ගන්න විදියක් නෑ ඕයි 38,000 දානවා කෝ තියවමල බොන්න. තිබම්පල්ල ෆෝන් එක බ්ලොග් සෙට් එකෙත් ඉන්නවා නම් ඔය බිව්වම මේ නැති වෙච්ච යාළුකම් මතක් කෙනෙක් පල්ලෙන් මෙන්ෂන් කරගෙන යන්න අනිවාර්යෙන්ම බිව්වම විතරක් කෝල් කරලා සල්ලි ඉල්ලන යාළුවෝ අනිවාර්යෙන් මෙන්ෂන් කරගෙන යන්න පල්ලෙන් continue this video මේ ඌලඟ මේ විලාවේ ගන්න නැහැලු අඩෝ සිරාවට මොන මගුලක්ද ඔයි උඹලා ඊයේ බොන්න ආවේ 30 කරෑ අද බලපන් අද පළවෙනිද මට ගෙදර යන්න ඕනේ බං ගෑණී ඇස්සෙන් බලන් ඉන්නවා අනේ මේ බිල් එක ගෙවපන් බං ඉක්මනට මේ අපි මේ බිල් එක ගෙවන්නේ නැත්තේ අපිට සල්ලි නැති හින්දා නෙමෙයි ඇත්ත අපි තාම ආතල් දානවා ආතල් කුඩු කරන්න එපා ඕ ඒකනේ නේද ආෆ්ටර් පාටි තියෙනවනේ ආෆ්ටර් පාටි දාන්න වෙන්නේ ඊයහන් අන්න ඒකයි අතල් කුඩු කරන්න එපා ඔයි අනේ ඔයි මේ බිල ගෙවනවා දැන් ගෙවපන් බං සල්ලි නැත්තම් කියපන් මම මැනේජර් කාරයට කියන්නම් අඩෝ නිකා මෙයා බ්‍රදර් මෙයා තමයි වැඩර් මම තමයි අඩෝ රැපර් හරි තමයි රැපර් මේ මෙයා ඊයේ පාන්දර ඉඳන් තමයි අපේ ආතල් කඩන්නේ බිල ගගා මේ ආතල්නේ මගෙන් ඩිස් එන්න මම මෙයාට ඩිස් එකක් දෙන්නේ ඈ හරි අනේ නිකන් ඵලයන් බයි යන්න අඩෝ මේ එපා මේ බිල ගෙවපන් බං ඉක්මනට ඊයේ රෑ ඉඳන් ඔයාගෙන් පුදුම වදයක් තියෙන සල්ලි වල අපේ ආතලුත් කුඩු කරනවා සල්ලි නෙවනේ විනාඩියක් දෙන්න ඔකම වල කාටද ගන්න කියලා මගේ බුක්කක් මෙයා හිතන් ඉන්නේ අපි ගාව සල්ලි නෑ කියලා සුද්දා 30,000 දාන්න පුළුවන්ද යෝ මස්සනත් එක්ක නිදාසෙන් ආයෙත් හරියටමයි කෝල් කරලා තියෙන්නේ උට නාන්නවත් දෙන්නේ ආන්නවත් නෑනේ ඔයි. සල්ලි නෑ බං සල්ලි නෑ අපේ සත පහක්වත් නෑ බං. මද දෙන්න බෑ බං. නවත්තන් කියපන් බං ෆෝන් එක. මේ වැඩේ හරිනේ සල්ලි මචං උගා නෑලු මේ ආනෝකෝ අර මතක කිලුනවා දැන් මෙතන බිල ගෙවන්නේ බෑ මම ගෙවන්නේ බෑ. සල්ලි ටික ලයින් කරගෙන ඉන්නද රෙස්පෙක්ටා මල් ෂිප් එක එලා අඩෝ අපෙත් කියනවා හරිද බිල් ගෙවන්නේ බැරි වුණාම මම ගිහින් එන්නද කියලා යනවා අය එන්නේ නැහැ හැබැයි කොහේ හරි වැටිලා ඉන්නවා අපි බිලත් ගෙවලා ඌවත් ආයේ වාහනය කරගෙන ඌවත් අරගෙන තමයි මේ වාහනටත් බිල ගෙවලා දෙන්න අන්තිමට යන්න වෙන්නේ මේත් ඒකයි ගැත්ති කියලා බලමුකෝ thank you welcome ලගිරි කොහේ
අරු පස්සෙන් ගලවන උඩ ගෙදර යකට බැරුව. පඩ බං කරන්නේ සල්ලි දීපන් කොබන්. ඉල්ලගෙන. ඉල්ලගනි. හෙලෝ. හෙලෝ ඇයි බං? රුපියල් 5000ක්වත් දෙන්නේ නැද්ද බං මේ වෙලාවේ? අර ඌටමයි ගන්න. නෑ බං මම මේ ආපනේ ඇවිල්ලා බං ඉන්නේ මම මේ පුදමෙන් තින්නේ නාගදීපේ. නාගදීපේ. මම දෙන්න බෑ බං. කිය බං ඔන්න ඕක. දෙන්නාට පේනවනේ. වැඩේ හරිනේ. උගාවක් නෑ කිව්වා බං. මොන උන් එක විකාට අරගෙන උගාවත් නැහැ කිව්ව උගාවත් නැහැ කිව්ව කියනවා අරුට මොනවා හිතෙන්නේ නැද්ද ඉතින්. මගුලද්දෝයි කරන්නේ මේ බිල ගෙවන්න නැද්ද උඹලා? යකෝ මට ගෙදර යන්න ඕනේ බං. අද ජනවාරි පළවෙනිද ගෑණී ඇස්සෙන් බලන් ඉන්නවා බං. අනේ මේ බිල ගෙවපන්කෝ. ටෝනිකා. ටෝනි. මෙයා බ්‍රදර්. මෙයා වැඩ. මම රැපර්. මාඩෝ රැපර්. ඊයේ ඉඳන් බලන් ඉන්නේ මං ආ ඉස්සෙල්ලත් කිව්වා සල්ලි එකක අපේ ආතල්ලෙක් කරනවා දෝදේ. මම මෙයාව ඩිස් කරන්නේ නැහැ කියලා ඉතින් ඔයා කිව්වේ ඉඳා. මෙයා ඩිස් එක ගන්න හදන්නේ මෙයා ඩිස් එක ගන්න හදන්නේ මෙයාට හොදපෙකින් ඩිස් එකක් දෙන්න හදන්නේ. මෙයාට ගංජා ගහලා ට්‍රැක් පැනලා ඉන්නේ. මෙයා දැන් ඉන්නේ ෆුල් රැප් සීන් එකේ. මෙයා මුකුත් කිව්වට ඔයා ගණන් ගන්න එපා හොඳේ. අනේ නිකන් ඵලයන් බා යන්න. උඹ මහලුකු රැපර් නම් හරි. උඹ මහලුකු රැපර් නම් උඹගම කියලා රැප් එකක් කියපන්. කියපන්. මගේ එකක් නේ මගේ එකක්. ඔයාලා දිනෝ. රැප් තියනද බං? ඔවේවා ශාන්ති. නොවේවා නැස්ති. ගමේ ගැසි මයි ලලන් කියලා සුදු මාත්. ඒ හොඳට අහලා පුරුදු රැප් එක ගන්න එපා. පිලා ලේමා පිලා ඒකනේ ඒ ෆිල්ම් අරුරම කියනවා. කියන්නේ උඹේ එකක් කියපන්. උඹේ එකක්. මගේ එකක් නේ මගේ එකක් කියන්නේ. කියා ඔබේ අංශකට මං කී කරුයි එකතනම දෙන්නේ දඬුවමයි තීන්දුවයි ෂෝවේ කරන්නේ මම විහිළු කපන්න මම තීන්දුව වලනේ චරිතී උනේ පොඩ්ඩක් කියපන්. ඕකත් අහලා පුරුදු ඉන්න බං. මොකා ඒකත් ස්මෝකියුනේ බං. මං කියන්නේ උඹේම එකක් කියපන්. උඹේම ඔරිජිනල් එකක් කියපන්. මගේ එකක් නේ මේක. යේ දන් වල කඩුව මන් දැන් එල පිටි කරුවේ කගේ මැද පෙළ නොබිය ඔබිය මමට මයි කියලා නකිනව ජීවිතේ පාඩු බෙල්ල. තාල පුරුදුයි බං. ඔක කරස් ගිබන්. කරස් කයිස කයිස් කරස් එදෝ කයිස කයිස්. ඒකනේ. ඒකත් ඌම කියනවා. උඹේම එකක් නෑනේ. උඹේම එකක් නෑනේ. උඹ ලියපු උඹේම ඔරිජිනල් එකක් නෑනේ. අනේ නිකන් පලයන් යන්න කුඩ්ඩා. කුඩ්ඩා. කුඩ්ඩා නේ බ්‍රෝ මසාජුන සුද්දා. මම යාර ඩිස්මිස් කළා මෙයා ෆ්ලැට් කරනවා. උඹ ගාපන් ඩිස් එක. මාල්කෝ ෆ්‍රීස්ටයිල් රැපර්ලා ගාපන් ඩිස් එක. ඩිස් කළා කුස් කළා බිමට්ට බං. ඒවල. ඕකේ. Yo, hey, hey, yeah, ay, hey, hey. පළවෙනි දාගන්නේ අපි සැප අහගනින් පුතේ මගේ රැප් බිල ගෙවන්නේ නෑ දැන් මම කට වහම් පලයන් දැන් ගෙට අතුරු මිතුරු දබදි විතුරු රාජ කපුරු සෙට්ටියා මට බැන්නෝ තොට ගහනවා උණ ගැනෙන්න මල්ලියා එක හොටලයක් නිසා මිස් රැප් පාට් එක ගණන බිල ගෙවන්නේ නෑ පුරුවලා කරපන්. කරපා අඩුව ට්‍රැප් පාට් එක විතරයි. ඇති නැතුව ඇති. ඩිස් එක අම්මෝ ඩිස් එක ඉස්සලා ෆ්ලක් කළා ෆ්ලැට් වෙලා කලිසමත් ගැලවිලා ඉන්නේ. අනේ දැන්වත් බීල ගෙව බම්බා. දැන් ගොඩක් වෙලා ඉඳන් බලන් ඉතින් මා ඩිස් වෙලා ඉන්නේ උදේ. ඔයාලටත් එක්ක කියන්නේ ඔයාලට යාළුවෙක් නැද්ද 38000 නේ ඉල්ලුවේ. 38000 දාගන්න විදියක් නැති ඉඳන් නේද ඔයා කෑ ගැව්වේ. එහෙනම් බලන් ඉන්න මගේ බොක්කේ යාළුවෙක් මෙතන ඉන්න යාළුවෙක් ඉන්නවා. නෑ නේ වෙන කෙනෙක් කියන්න කලින් දාලා ඉවරයි. දැන් ගෝල් එක ගත්තාම බලන්න පොඩි ගාලා එකට කරේ. එකට හැමදේම කරේ. ස්කෝල් ගියේ ලව් කරේ. එකට කර හරි ඉස්කෝලේ ගියපු ඒ වැඩි කනේ හැල. ටොයිලට් ගිය ඔක්කොම එකට. එහෙනම් බල අවුලන්නේ. ටොයිලට් ගිහලා දින එකට. එළගිරි. බලන් ඉන්න ඕනේ ගොඩක් වෙලා ඉවසුවේ. ඔයාගේ වචනෙට ගොඩක් වෙලා ඉවසුවේ. බලන් ඉන්න ඕගොල්ලෝ. මු අරන් ගෙවයි දන්න බිල් එක. හෙලෝ සුද්දා බොක්ක පැටියෝ
කතරා සුදු අම්මි. ඉස්සරදා දාන්න පුළුවන්ද? අනේ මචන් අඩෝ. අමුසලාට මං කිව්වනේ මං ගාව ඌටමයි ආය අරන් තියෙනවා මගේ වෙන එකෙත් ගන්නවාද කියලා. සල්ලි නෑ කියලා. යකෝ මේ පලාතෙන් පිටවිල්ලව නිදාසේ ඉන්න දියම් බං. මොන කරුමයක් අත දෙන්නේ බා. මං ගාව සල්ලි නෑ ඔය තියා උත්ත. අඩෝ වැඩේ හරිනේ. ඒකෙන්ම සල්ලි නෑ කිව්වා ඔය. පිළ ගෙවන්න වෙන්නේ. ඇයි බං උඹලා ඔබ කරේ? උඹලා ඕක කලින් කිව්වනම් මම මැනේජර් කියලා ගෙදර යනවනේ ඔය. උඹලා හරි කමන්නේ නැහැ. සතුටින් ඉන්නපන්. අවුලක් නැහැ. මම මැනේජර් හම්බෙන්න යනවා දැන්. මැනේජර්ත් එක්ක ඕන දෙයක් කරගනි. උඹලා සතුටින් ඉන්නේ. එච්චරයි. අවුලක් නැහැ. මම යනවා. එළගිරි. අපි යාට තුන්නේ දුකද? පොඩ්ඩයින් මේ අර පළවෙනි දන් හැදෙනවා කියලා අර පන්සලේ හිටපු කෙනා නේද? අනේ මූණ මෙයාගේ වගේ මතක ඉන්න බලන්න පොඩ්ඩක්. ඩින් ඔයා තමයි. මං කිව්වේ එයා තමයි. එතකොට මං විතරක් නෙමෙයි හැදෙනවා කියලා හැදෙන්නේ නැත්තේ නේ. එළගිරි මට සතුටු වෙන්න පුළුවන් මං වගේ තව කට්ටිය ඉන්නවා කියලා. ඒකෙන්ම චින්තිතම්පි විනස්සති. අචින්තිතම්පි භවති. චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. හිතා ගන්න බෑ. ඒ වුණාට මට නොබී ඉන්න බෑ. අද වයින්ද අද මොනෝ තවදවස් 364ක් තියෙනවා. අනිවාර්යෙන් පසුතැවෙන්න එපා. පළවෙනිද බිව්වා නෑ කියලා පළවෙනිද බිව්වා කියලා පසුතැවෙන්න එපා. තව 364ක්ම තියෙනවා. දෙවෙනිද බිව්වා කියලා පසුතැවෙන්න එපා. තව 363ක්ම තියෙනවා. තුන්වෙනිද බිව්වා කියලා පසුතැවෙන්න එපා. 362ක්ම තියෙනවා. ඒ වගේ උඹ පසුතැවෙන්නේ නැතුව බීගෙන ඵලයන් අන්තිමේදී උඹ කාලගන්නියෙක් කරනවා. හරිද? එලගිරි. 364ම හැදෙනවා. බලපන් 31 රෑ ආතල්ලයක් දාන්න ඕනි කියලානේ ආවේ. අද පළවෙන්නත් වෙලා. වෙලාව 3යි. තාම ගෙදර ගියේ නෑ ඔය බිල් එක ගෙවා ගන්න බැරුව. සල් නැත්තම් මොකටද ඔයි බොන්නාවේ? දැන් වෙරිත් බහැලානේ. ෂේ. එතකොට උඹ බිව්වේ මාගාවත් සල්ලි නෑ. මං ආවේ පිටට බොන්න. කෙලින්ම කිය. ඔයාලා දෙන්න කවුද? මම තමයි මේ හොටෙල් එකේ මැනේජර්. මොසා. එයානේ. මැනේජර් මහත්තයා. මොකෝ දෙන්න මේලා අඩියක් ගන්නාද? නෑ. ඊයේ 31 ඔයගොල්ලෝ මේ පාටියක් දාලා තියෙනව නේද? ඔව්. මම සිරිදින් ආයි සුපිරි ආදල්ලයක් දාලා තින්නේ ගැව්වනේ අපි නෑවා. එලගිරි. හොඳයි. මේ වෙනකම් පාටිය දාලා තාම බිල ගෙවා ගන්න බැරි වුණා නේද? චූටි ගැටලුවක් තාම තියෙනවා. බිල ගෙවන්න සල්ලි නැද්ද එතකොට? සල්ලි නෑව දැන් තමයි කිව්වේ දැන් තමයි මොකද මේ දෙන්නේ පිටං හොදන්නද අතුවාන්නද මුල්ලේ නානද ධම්ම දින්නද පන්නද ඔන්නද මොකද වෙන්න ඕනේ? මොක කරන්න ඕනේ නෑ. ඔයගොල්ලන්ට මම පොඩි ටාස්ක් එකක් දෙනවා. ඒක කළොත් එහෙම ඔයගොල්ලෝ බිල ගෙවන්න ඕනේ නෑ. හැබැයි එහෙම නොකළොත් ඒ වුණත් තමයි මොනවා කරන්නේ? මම ඩිස්යක් ගන්නද? ඩිස්. ආඩි කරනවා. නෑ. එහෙම නෙවෙයි. එහෙම නොවුනොත් එහෙම ඕගොල්ලන්ට බිල කව වෙනකන් දවස් 10ක් මෙතන වැඩ කරන්න වෙනවා. හරි බ්‍රදර්. ඕකේ. අපිට දැන් මොකද්ද කියන්නකෝ ඔයා දෙන ටාස්ක් එක? මෙහෙමයි. මේ පළවෙනි ටාස්ක් එක විදිහට බෝතලයක් තියෙනවා. හැබැයි ඕගොල්ලන්ගේ එක්කෙනෙක්ට විතරයි මේකට සහභාගී වෙන්න පුළුවන්. අනේ ඔය මොකද මේ නිකන් පුංචි පහිම වගේ? පුංචි පහිම. ටාස්ක් තුනක් තියෙනවා. ඒ තුන අහගෙන ඉඳලා ඕගොල්ලන් කැමති එක්කෙනෙක් එකට සහභාගී වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒ කෙනාට ඔය ඔක්කොම කරන්න තියෙන්නේ. සෝරි බ්‍රදර්. සෝරි. මේක හොඳට අහගන්න.
පළවෙනි ටාස්ක් එක විදිහට මම ඔයගොල්ලන්ට දෙනවා අරක්කු වර්ග 3ක් කවලම් කරපු බෝතලයක්. ඒ බෝතලේ බීලා ඉවර වෙලා මේ අපේ හොටෙල් එක පිටිපස්සේ ඉන්නවා පිස්සු බල්ලෙක්. ඒ බල්ලගේ දතක් නරක් වෙලා තියෙන්නේ. ඒ දත ගලවගෙන මට ගෙනත් දෙන්න. බුදු අම්මෝ වන්නම් බෑ බං ගිය සතිත් බල්ලෙක් යා බලු සීන් වලට එන්න බෑ බං මං යනවා මෙතෙන් කැපෙනවා මං ඔයා කැපෙන් අපි තුනක් ඉන්නවා අපි බලාගෙන. ඌ කැපුණා. ඔන්න දැන් තමයි හොඳම ටාස්ක් එක අහගනි හොඳට. හරිද? මේ මන් දෙන අරක්කු බෝතලේ බීලා අර පිස්සු බල්ලගේ දතක් ගලවගෙන ඇවිල්ලා ආවොත් අපේන ලස්සන කෙල්ලත් එක්ක පැයක් ඇතුළත 3 පාරක් සංසර්ගයේ දෙන්නවා. එතකොට තමයි උඹලා මේ චැලෙන්ජ් එක දිනන්නේ. එමේ මම බාර ගන්න චැලෙන්ජ් එක. ඒ තීරණය තියෙන ඔයාලට. ඔයා ඕකෙන් කරලා දින දාම චූ කරන එක විතරනේ. ඔයා යන්න හරියට යන්න. මම බාර ගන්නවා බ්‍රදර්. මම බාර ගන්නවා. ඔයා කොහෙද බාරගන්නේ? පාඩ බෝතලයක් බොන්න බෑ ෂොට් දෙන් වා බුදි නේද? සීරි අමතක වුණානේ. කවුද වැඩර්? ඔයානේ වැඩර්. මම කවුද වැඩර්? ඔයා යන්න ගේමට. කවුද වැඩර්? ඒ බිල ඔයා පියවන් එන්න ඕනේ. මේ තියෙන පුතේ බෝතලේ එලගෙඩි. එන්න ග්ලාස් එක. පේනවා. බොන්න තමයි කියන්නේ. බෙරිත් හිදිලා බෝතලේ හරි ග්ලාස් එක හරි. කොයිවර බයිටු සැන්ඩි. බයිට් විස ඇන්ඩි දාලා එහෙම ආතල් දෙන්නේ නැහැ මේ ටාස්ක් එකේ. බැරණ නිකා ඉන්න. මේක තමයි තියෙන්නේ බොන්න. පුළුවන් නම් මීලා පෙන්නන්න. බයිට් මට ඕනේ බයි. මම මේවට කොහොමත් ලයින්. It's okay fine. ගානත්තාගෙන මුලි වෙරයි. තව එක ෂොට් එකයි තියෙන්නේ. අතරින්න එපා. හැමෝගෙම නිදහස උඹේ අතේ තියෙන්නේ. Okay manager cheers. මේ යකෝ ඌ වැඩර්. මම තමයි රැපර්. වැඩර් ගැව්වනේ. මගෙන් සුපර්. අරු අතරිය. සුපරි පළවෙනි ටාස්ක් එක නියමටම කළා ඔයා. දැන් තියෙන්නේ දෙවෙනි ටාස්ක් එක තමයි අර අපේ හොටෙල් එක පිටිපස්සේ ඉන්න පිස්සු බණ්ඩගේ තත ගලවගෙන ඉන්න බල්ලා ටිකක් සැරයි. ඉතින් තත ගලවගෙන මෙතෙන්ට ආවට පස්සේ වඩ පුළුවන් අර කෙල්ලත් එක්ක තුන් පාරක් සංසර්ගයේ දෙන්න. Okay එහෙනම් ජය මට දරුවන් මටම තුරුනුරුවන්. ගියා. මට තිරුවන් මඩම තුරුනුවන්. මුතු කෙලින්යා ගන්න බෑ. බල්ලගේ මොනා ගලවයිද දන්නේ නැත කියලා. මේ අරුණ එක කරයිද බං? යකෝ ඌ වැඩර්. තාත අරගෙන යකෝ ඌ වැඩර්. රැපර්. රැපර්. අර අද බ්‍රදර්. අපාගත්තා වගේ මට වෙන්නේ. මට කොල්ලා ගෙලින්. අඩෝ මං කිව්වේ වැඩර් කියලා. කොල්ලා ගෙලි තත ගලවලා අන්තිම ටාස්ක් එක තමයි දැන් ආතල්ම. එල්ල තප්පුඩි ගානවා. එන්න සොඳුරිය. තමයි ඩෝ වැඩර් අන්තිම පෑ ගාලා වරේ. දැන් වගේ වාරේ පැටියෝ. හදිස්සි වෙන්න එපා. ඊට කලින් දත දෙනවකෝ. හරි හරි ඔයි දත දෙන්න. මුලින්ම කියන්කෝ. නෝයි පොඩ්ඩක් දත දෙන්නම්. එච්චර මේකක් කළා දියද දත ඉල්ලන්නේ. අන්තිම පෑත් කළා දත දෙමු. බේකි මොනවද ගලවන්න ඕනේ කියලා? ගලවන්න. එතකොට මට ඇහිච්ච විදියද? ඉන්න. මුලින්ම කියන්කෝ. බේකි මොනවද ගලවන්න ඕනේ කියලා? ඇහිච්ච විදිය නෙමෙයි. එතකොට බල්ලා බල්ලට තුන් පාරක් ගැව්වා.
බල්ලට තුන් පාරක් යනවා. අම්මෝ අම්මෝ අන්තිම බෑක්ග්‍රවුන්ඩ් මියුසික් අන්තිමට යන මියුසික් එක තමයි අතන බල්ලට තුන් පාරක් ගැව්වා. බුදු සුන්නක නිසල බව අම්මෝ හරි ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වුණේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ආදල්ලක් තියෙන්නේ නැති කියලා. ඉතින් ආදල්ලක් තිබ්බනම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරගෙන යන්න. කලින් කිව්වා වගේම අපිට 2K වලට යන තව පොඩි ගානක් අඩු වෙලා තියෙන්නේ. වීඩියෝ like එකක් දාන්න, අනිවාර්යයෙන් comment එකක් දාගෙන යන්න. ඔයගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share පාරක් දාන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙන කට්ටියම ජය වේවා.